ඔව් ඔබට මේ දිස්වෙන්නේ පසුගියදා දිත්වා සුලිකුණාට හේතුවෙන් ඇති වූ නායම් ඔව් නේද බා නායම් දරුණු ගම් වතුර තත්ත්ව හමුවේ විනාශයටපත් වූ පඩදෙනිය ගම්මානයයි. ඔබට පේනවා ඇති එක ගයක්වත් පේන්නේ නැහැ හැමදේම විනාශ වෙලා. ඔව් එම නායම් තත්ත්වය සහ ගම් වතුර තත්ත්වයත් එක්ක සක්‍රිය වූ පුග්ගල කන්දේ මුදුනේ සිට පැමිණෙන්නා වූ පුග්ගල ජලපහර ඔබට පේනවා ඇති. අපි පසුව එම ස්ථානයට ගිහින් ඔබට තොරතුරු ලබා දෙන්නම්. මේ ඔබට පේන කුඩා ජලපහර ඒ දවස්වල ඉතාමත් දැඩි රුදුරු ජලපහර ලෙස පැමිණි හේතුවෙන් ඔබට පේනවා ඇති පඩදෙනිය ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඔව් ඔබ කට්ටියට පේනවා ඇති මේ දැන් පඩදෙනිය ජලාශය විනාශයට ලක් වෙනවා. පඩදෙනිය ජලාශය හොදාගෙන සමාවෙන්න පඩංගල ජලාශය දැන් හොදාපල්ලුවට ලක් වෙනවා. ඔබට පේනිනවා ඇති පාඩංගල ජලාශය සමාවෙන්න හොදාපල්ලුවට ලක් වීම නෙවෙයි වාන්දරට විවෘත කිරීමක් හදිසි වාන්දරට විවෘත කිරීමක්. ඔබට පේනවා ඇති පරාක්‍රම සමුද්‍ර වෙත දැඩි ජල පාරක් ගමන් කරනවා. මේ ඔබ පේනවා ඇති නෑ දැන් වාර්තා වෙනවා. පඩංගල ජලාශය මේ මොහොතේ නිල වශයෙන් විනාශ වී යනවා. අපිට පේනියනවා පඩංගල ජලාශයේ ප්‍රධාන ඉංජිනේරු මහත්මයා මෙතන අපිත් සමග ඉන්නවා. සමාවෙන්න යා ඊටම ලැජ්ජ බයට ඇතිච්ච පුද්ගලයෙක් ප්‍රධාන ඉංජිනේරු මහත්මයා මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ ඔයාලට? ඒකට පැමිණෙන්න මෙතන පැමිණෙන්න. බලන්න මිතුරනි පඩංගල ජලාශයේ දැන් තත්ත්වය ඔබට තේරෙන එක නිමේෂයක් ඇතුළත පඩංගල ජලාශය විනාශ වෙලා තවමත් පස් කණ්ඩි කරනවා. මේ අවස්ථාවේදී ප්‍රධාන ඉංජිනේරු මහත්මයා සිටිනවා. ඔහු තමගේ මුණ පෙන්වීමට ඇත්ත වශයෙන්ම ලැජ්ජ කරනවා. මොකද කිව්වොත් මේ අවස්ථාවේදී රජය විසින් ඔහුව හොයනවා. ප්‍රධාන ඉංජිනේරු මහත්මයා මේකට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මගේ ජලාශය ඉවර දැන් පටන් නෙවෙයි අටන් ඒක. අයියෝ විදුලි බලාගාරය විතරයි තිරුනේ. විදුලි බලාගාරය මෙගාවොට් 500,000ක අධිබලදී විදුලි බලාගාරයක් තියෙනවා. අපිට උඩින් පේනවා පඩංගල පඩ බෙට්ටක් තියෙනවා. ඒක ඊටමත් අලංකාර ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක ඔබතුමාගේ අත්වැරදීමක් තමයි මේක. අරකට යන්නේ. අපිට මේ සමාවන්න මේ දැන් මේ බ්‍රේකින් නිවුස්. මේ අවස්ථාවේ බ්‍රේකින් නිවුස් හිරු ටීවී ප්‍රධාන නිවුස් එකත් ඔබ සම්බන්ධ වෙනා. මෙතන ඔබට පේනවා ඇති මේ පඩංගල ජලාශයේ විනාශයත් සමග අපි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නවා. පඩං කියන එකේ දැන් අඩං වෙලා තියෙන්නේ. පඩංගල ජලාශයේ විනාශයත් සමග අපිට පේනවා කෙමෙන් අපි පිට ඉදිරියට යන් මේ තියෙන්නේ පඩදෙනිය ජලාශයේ වාන්දොරටුව නේද ප්‍රධාන ඉංජිනේරු මහත්මයා? අපිට පේනවා පඩදෙනිය ජලාශය දැන් උතුරා යාමට ආසන්න මට්ටමක පවතිනවා. පඩදෙනිය ජලාශය ප්‍රධාන මේ ආසන්නයේ ඉතාමත් ලස්සන ලෙස පිළිසකර කරලා තියෙනවා. අපිට පේනවා හරිම විනීත විදියට මේ ප්‍රධාන ඉංජිනේරු මහත්මයා ඇතුළු ප්‍රදේශ ඉතාමත් අලංකාර විදියට මේ ප්‍රදේශය සංස්කරණය කරලා තියෙනවා. නමුත් දැන් මේ ප්‍රදේශය ඔබට පේනවා ඇති පඩංගල ජලාශය දැන් විනාශ වෙනවා. අපි මේ ඩ්‍රෝන් ෂොට් එකක් ඔබට ලබා දෙන්නේ. මේ පේන දේවල් මීට වඩා ගොඩක් විශාලයි. මේ පේනවා ඇති අවුරුදු ගානක් තිස්සේ බැඳුණු රොම්මඩ කෑලි මෙතන තියෙනවා. අපි දැන් නැවත පඩදෙනිය ජලාශය සමාන පඩදෙනිගල ජලාශය වෙතලු. පුග්ගල කන්දේ මුදුනේ සිට පැමිණෙන්නා වූ ඉතා කුඩා ජල පහරක් වුවත් මේ වර්ෂා සමයේදී නම් ඉතා දැවැන්ත ජල පහරක් අපිට පේනවා. ප්‍රධාන ඉංජිනේරු මහතයාගේ තාක්ෂණික දැනුම අනුව මේක මේ ඇල මාර්ගයක් ඔස්සේ සවස් කළා ඉතාමත් ආකර්ශනීය ලෙස පඩදෙනිගල ජලාශය පුරවනවා මෙතන. නමුත් මේ ජලාශය දැන් ඉතිරි යාමට ආසන්න මොහොතේ තියෙන ඉංජිනේරු මහත්මයා ජලාශය වාන්දරට විවෘත කරා නම් හොඳයි වගේ දැනෙන්නේ නැද්ද? ඇත්තටම අපි මේ ජලාශයේ වාන්දරට විවෘත කරන දර්ශනය ඔබට තව සුළු මොහොතකින් ලබා දෙන්නම්. ඔබට දැන් පේනවා ඇති මේ පඩදෙනිගල ජලාශයේ වාන්දරට අරින්න ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරනවා. ඔබ මේ දකින්නේ තාක්ෂණික ක්‍රමවේදයයි. මේකට කියන්නේ පුග්දෙනිය ග්‍රාමීය ජනතාව වැසියන් විසින් හොයාගන්න ලද පඩදෙනිගල ජලාශයේ මේ අපේ උඩ පුග්ගල කන්ද මුදුනේ සිටින ඉංජිනේරු මහත්මයා යමක් පවසන ඒවා මට ගානක් ගන්න එපා. ඕකේ වහන්නම් ඉංජිනේරු මහත්මයා. ඔබ දකිනවා දැන් පඩදෙනිගල ජලාශයේ වාන්දරට විවෘත කරා. ඉතාමත් රුදුරු ජල පාරක් එන්නේ. අති විශාල ප්‍රමාණයේ ගල් ටොන් ගණන් බර ගල් දැන් පැමිණෙනවා. පඩදෙනිගල ජලාශයේ ඉංජිනේරු මහත්මයා ඇත්ත වශයෙන්ම කිව්වොත් මට නිකන් ඉතාමත් අමුතුයි. මට පේන්නේ දිට්වා නැවත සක්‍රිය වෙලා වගේ පුග්ගල කන්ද මුදුනේ සිට දැවැන්ත ජල පාරක්. මේ අවස්ථාවේ පඩදෙනිගල ජලාශයේ විනාශයටපත් වුණා. ඉතාමත් දුකයි. හරිම දුකයි. සමාවෙන්න ඕන. කැඩෙනවා ජලාශය කැඩෙනවා. ප්‍රධාන ඉංජිනේරු මහත්මයා මෙතන තනියෙන් අඩා වැළපෙනවා. රජය විසින් කැඩෙනවා කනට ගහනවා වගේ ඉතාමත් දුක් විඳයි. මේ පෙර පැවති ලස්සන පඩදෙනිගල ජලාශය දැන්ගේ තත්ත්වයයි. ඔබට පේනවා ඇති වේල්ල කොතරම් ලස්සන වුවත් ඉංජිනේරු මහත්මයාගේ දුර්වල ප්‍රතිපත්ති නිසා මේක
එක මොහොතක් ඇතුලේ විනාශයට ලක් වුණා. ඇත්ත වශයෙන්ම කනගාටුයි. මේල්ලක් ගත්තොත් මේක සුන්දර වුණාට මදි. මේක ඇත්තම කිව්වොත් අපිට මේ නැවතත් වලක් ඇතනවා පුද්ගල කන්ද මුදුනේ සිට අපේ ප්‍රධාන ඉංජිනේරු මහත්මයා අපි දැන් එතනට යමු වෙනවා. මතක් රැඳෙන්න පඩදෙනිගල ජලාශයේ අවසානයේ මේලස සනිටුහන් වෙනවා. ඔව් ඔබට පේනවා ඇති අපි මේ ගුඩු ගුවනේ සිට ලබා ගන්න දර්ශන පඩංගල ජලාශයේ මේ අවස්ථාවේදී විනාශයට ලක් වෙලා තියෙනවා. ඔව් සමාවෙන්න ඒ කකුලක් නෙවෙයි ඇත්තම වශයෙන්ම කිව්වොත් ඒක මේ තාක්ෂණික දෝෂයක්. ඔව් මෙතන ඔබට පේනවා ඇති පඩදෙනිගල ජලාශය දැන් විනාශයටපත් වුණා. මේ පේනවා නේද? ඔව් අපි මේ ලං කරලා ගන්න මේ තාක්ෂණික උපාංග තියෙනවා අපිට. ඔව් ඔබට පේනවා ඇති තා ජලන රුදුරු ජල පහරක් හේතුවෙන් පඩදෙනිගල ජලාශයත් මේ අවස්ථාවේ විනාශ වුණා. නමුත් මේ සියලු ජල පහරවල සමග නොසැලී සිටි එක ජලාශයක් තියෙනවා. ඔව් අපේ ඒ ජලාශයට දැන් යමු වෙනවා. ඔව් උඩුගුවනේ සිට සංස්කාරක මදුලේ සමාවන්න පඩංගල ජලාශය විනාශ වුණා. පඩදෙනිගල ජලාශය විනාශ වුණා. නමුත් පඩදෙනිය ජලාශය තවමත් ඉදිරි. ඒ විදුලි බලාගාරය ඔබට පේනවා ඇති ජෙට් එන්ජිමක් සහිත රොකට් යානයක් ලෙසින් සකසා තිබෙනා වූ විදුලි බලාගාරය ඉතා කුඩා ප්‍රමාණයෙන් වුවත් ඔබට පේනවා ඉතා දරුණු ජල පහරක් පැමිණෙනවා. දරුණු ජල පහර ඔබට මේ කකුල් දෙකක් පෙන්වනවා නම් ඒ අපේ ප්‍රධාන ඉංජිනේරු මහත්මයා පුද්ගල කන්ද මුදුනේ සිට. දැන් මේ ජල පහරක් පැමිණෙනවා. ඔබට පේනවා ඇති ඉතාමත් මනරම් දසුණක් මේ අවස්ථාවේදී ඔබට ලබා දෙනවා අපි කැමරා මඩලු විසින්. ඔබට පේනවා කෙමෙන් වතුර පැමිණෙනවා. මේ පඩදෙනිය ජලාශයේ ඉතාමත් කැත ජලාශයක් වුවත් මේකේ ඉංජිනේරු මහත්මයා ඇත්ත වශයෙන්ම කිව්ව මම මගේ තාක්ෂණික දැනුම පාවිච්චි කළා තමයි මම ටෙක් කරවුවේ ඒ ලෙවල් වලට මගේ තාක්ෂණික දැනුම නිසා මේ ජලාශය ඉතාමත් ශක්තිමත් ලෙස මේ වසබ රජ සමයේ කරපු ගොඩනැගිල්ලක අවශේෂයක් තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. ඔබට පේනවා ඇති ඉතාමත් ලස්සන දසුණක් මෙතනින් දෙනවා. හරියට දිවක් මැදින් එන කෙල පහරක් වගේ ඉතාමත් දියුණුවේ පඩදෙනිගල ජලාශයේ සමාවන්න පඩදෙනිය ජලාශයේ වන්දරට ඔබට පේන්නේ. මේ සියල්ල සමග නොසැලී සිටි එකම ජලාශය මේ පඩදෙනිය ජලාශය ඔබට පේනවා ඇති ජල මට්ටම ඉතිරි යාමට ආසන්නව පවතිනවා. ඉතා ඉහළ ජල පහරක් වැනෙනවා පුද්ගල කන්ද මුදුනේ සිට. ඔබට අර ඈතින් පේන හිලක් වගේ ඒක තමයි පුද්ගල කන්දේ තියෙන පුද්ගල ජලාශය. පුද්ගල ජලාශයේ පැමිණෙනා වූ ජල පහර තමයි මේ ලෙස මේ අවස්ථාවේ මෙතනට මෙහෙම පැමිණෙන්නේ. අපිට පේනවා දැන් ඉතාමත් සුන්දර දසුණක් මේ අවස්ථාවේ ලැබෙනවා දිවක් ඇතුලේ ඉන්න කෙල පහරක් වගේ. අපි දැන් පුද්ගල ජලාශයට යමු වෙමු. ඉංජිනේරු මහත්මයා අපි යන්. අප මේ ඩ්‍රෝන අවස්ථාවේ මේ සමාවෙන්න ඩ්‍රෝන යානයක් ඔස්සේ මේ අවස්ථාවේදී ඉහළ කොත්මලේ සමාවෙන්න ඉහළ පඩදෙනිය ප්‍රදේශයට යනවා. මේ ඇත්ත වශයෙන්ම කිව්ව මම මේ මාධ්‍යකරණයට ඩිග්‍රී ලබා ගත්ත එක් නෙමෙයි. නමුත් ඔබට පේනවා ඇති මේ අවස්ථාවේදී වාන්දරට වසා දැමීමක් කළා තියෙනවා පුද්ගල කන්දේ සිට. දැන් අපේ කෙමින් යනවා මේ ඩ්‍රෝන කැමරා දර්ශන ඉතාමත් අපැහැදිලි වෙන්න පුළුවන්. නමුත් ඔබ කිසි දෙයකට බිය නොවන්න අප සිටිනාද එක්ක ඔබට සත්‍ය පැත්ත කියත් ඇත්ත කියන හොරු ටීවී විසින් තමයි මේ නිවේදනය කරන්නේ. අපි දැන් යනවා ඩ්‍රෝන් එක සතිතාපම් බලලා. නෑ මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි මේ ඩ්‍රෝන් එකකින් යන්නේ මේ ඉතාම රුදුරු කාලගුණයක් තියෙන පුණ්‍යයි. සමාවෙන්න මේ අපේ ප්‍රධාන ඉංජිනේරු මහත්මයා දැන් ඉතාමත් දුකෙන් ඉන්නේ. රජය විසින් හොයන රතු නිවේදනකාරයෙක් විදිහට පත් කළා තියෙන්නේ. අප මේ කෙමින් ළඟවන්නේ පුද්ගල කන්ද මුදුනටයි. ඔබට පේනවා දැන් අප සිටින්නේ පුද්ගල කන්ද මුදුනේ. සමාවෙන්න මේ කනෙක්ෂන් ලොස්ට් එකක් නිසා කුඩා ප්‍රමාණයේ ලැග් එකක් ඔබට දකින්න මේ තියෙන වයර් ශාක කන්දක් නෙමෙයි මේ තියෙන වයර්. ඩ්‍රෝන් එක සද්ද පොඩ්ඩක් අඩු කරන්න. මේක අපේ ඔටෝමේටඩ් මේ ඩ්‍රෝන් එකක් තියෙන සද්ද අඩු කරන්න පුළුවන් ඉතුණු වෙලාවට ජපාන් තාක්ෂණික ඉදන් ඉපදවයි. ඔබ හැමෝම දෙනා මේ ඇවිල්ලා තියන්නේ මේ සියලු ව්‍යසනයන් කරපු පුද්ගල වේල්ල වෙතයි. ඒ අපේ අලංකාර තූර්යවාද කණ්ඩායම සමග පුද්ගල වේල්ල උදුනට පැනලා පුද්ගල කන්ද මුදුනේ තින්න පුද්ගල වේල්ල තමයි මේ අප පැමිණ තින්නේ. සමාවන්න. පුද්ගල කන්ද තින්න පුද්ගල වේල්ලෙන් දැන් ජල පහර කරනවා. ඉතාමත් මරණම් දර්ශනයක් ඔබට පේනවා ඇති. මේ සැබවින්ම ජලාශය ඇත්ත වශයෙන්ම කිව්වොත් මම මේ බොහොම අමාරුවෙන් රැඳිලා තින්නේ. අපේ ඩ්‍රෝන් යානේ නෙවෙයි මම මේ කන්දක් උඩට ඇවිල්ලා තින්නේ. අපේ ඔබට කැමති මේ පුද්ගල කන්දේ තියෙන පුද්ගල ජලාශයේ වන්දරට විවෘත කරන අවස්ථාවක් පෙන්වන්න. වාන් ඉතන තිලේට පුද්ගල ජලාශයේ වන්දරට නිෂ්පාදනය මේ සමාවෙන්න විවෘත කරන අවස්ථාව ඔබට පේන ඇති ඉතා දියුණු රුසියානු තාක්ෂණයකින් යුතුව තමයි වාන්දරට නිපදලා තියෙන්නේ. ඇඟිලි ගැසීමේ සංකල්පය පන්දම් කරගෙන නිපදවන ලද මේ වාන්දරට ඉතාමත් මනෝරම් දර්ශනයක් ඔබට වෙන සමාවෙන්න කැමරාව බ්ලර් වෙනවා. මේ ඩ්‍රෝන් එක ඉතාමත් දුර්වල ඩ්‍රෝන් එකක්. අපි මේක පාවිච්චි කරන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Toyota R35 වර්ගයේ ඩ්‍රෝන් එකක්. මේකේ එන්ජිම V6 ලීටර් 10ක් දාන්න පුළුවන්. සමාවෙන්න
ඕ අපේ හොරු නිවුස් ඉතින් නැවත වරක් ඕ මේ හදිසි වර්ෂාපතනයක් ලැබෙනවා කන්ද මුදුරට පුද්ගල කන්ද මුදුරට ඔබට ඒක පේන්නේ නැතුව ඇති සමවන්න නමුත් මේ වාන්දරට හරහා ඉතා දරුණු ජල පහරක් යනවා මා පෙරකී ජලාශ තුන අතනයි තියෙන්නේ සමවන්න මේ කකුලක් නෙවෙයි මේ ඊටමත් දියුණු තාක්ෂණයේ උපංගුල ඇති වෙනා වූ මේක මා පෙර පැවති බවද්ද මේ ඉංජිනේරු මහත්මයා මේක ජලාශය නා පාඩදෙනිය ජලාශය නොසැලී නොපැවති පෙරටම යන ජලාශය මෙතන තියෙනවා ඕ ඊට ඉදිරියේ කැඩී විනාශයට ලක් වූ පඩංගල ජලාශය සහ කැඩී විනාශයට ලක් වූ පඩදෙනිගල ජලාශය. ඉතාමත් දුක්ඛිතයි මේ අවස්ථාවේ රටේ මිනිස්සුන්ට ඉතාමත් ලොකු පාඩුවක් ඔබට පේනවා ඇති. එළ මාර්ගයේ ඔස්සේ විදුලි බලාගාර වලට කිසිවක් වෙලා නැහැ. ඉතාමත් දරුණු ජල පහරක් ඉන්දියන් සාගරය වෙත යොමු වෙනවා මඩ කලපුව හරහා. ඕ අප මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉතාමත් දුක්ඛිත අවස්ථාව මේ ඉංජිනේරු මහත්වරු hina වෙනවා නේ ඔවුන් අඬනවා ඔවුන්ට මේ දුක ප්‍රකාශ කරගන්න බැරුන් සිටින්නේ දැන් රජය විසින් ඔවුන් රතු නිවේදනකාරයෝ කරනවා ඔබ නැවත රැඳී සිටින හොරු නිවුස් වෙතින් ඕ අපිට පේනවා දැන් අපි එක ඉංජිනේරු මහත්මයෙක් වගේ පුද්ගල කන්ද මුදුනේ සිට පුද්ගල ජලාශයේ වන්දරට හරින්නේ මොහු තමයි මොහුව රජය විසින් හොයනවා මොහුව දැන් අල්ලන්න නිමි